SL Tech India YouTube channel එකත් එක්ක තුනලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදම ඔයගොල්ලන්ට අරගෙන තියෙන T-Wolf brand එකේ V6 කියන gaming mouse එක. ඉතින් මේක ඔයගොල්ලන්ට දරාසින්ම ලියන්න පුළුවන් රුපියල් 2000ක් වගේ අඩු මුදලකට. ඉතින් එහෙනම් අපි මට ගන්න තෝ වීඩියෝ එක බලමු මේ mouse එක කොහොමද මේකේ අපිට performance එක කොහොමද කියලා. ඉතින් මේ තියෙන අපේ gaming mouse එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන T-Wolf කියලා ගහලා තියෙනවා මේකේ brand එක. ඒ වගේම මෙතන V6 game mouse කියලා ගහලා තියෙනවා. ඉතින් අපේ box එකේ මොනවද තියෙන්නේ කියලා දැන් බලමු. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා peripheral equipment කියලා තියෙනවා. ඒ වගේම මෙතන color glow කියලා තියෙනවා. ඒ වගේම ඒ ටික තමයි මේක බලන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා product name එක ගත්තොත් mechanical colorful glowing gaming mouse කියලා තමයි මෙතන ගහලා තියෙන්නේ. ඉතින් මේකේ model එක V6 ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේකේ weight එක ගත්තොත් ග්‍රෑම් 170ක් මේක බරයි. ඉතින් මේකේ keys 6ක් තියෙනවා colorful lightning metal brushed button plate එක තමයි මේකට තියෙන්නේ. ඉතින් ඔඩි තමයි මේක අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් අපි මේක unbox කරලා බලමු. ඉතින් මේ පැත්තේ අපිට බලන්න පුළුවන් black silver කියලා ගහලා තියෙනවා. මේ පැත්තෙන් අපිට කිසිම දෙයක් බලා ගන්න නැහැ. වෙනවා පිටිපස්සේ. අපි මේක unbox කරන් බලමු. මේ තියෙන්නේ අපේ mouse එකේ වගේම cable එක. ඉතින් box එකේ වෙන තියෙන අපේ card එකක්. T-Wolf warranty card කියලා. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඉතින් ඔය තියෙන mouse එක අරන් බලමු. මේ තියෙන්නේ අපේ සුපිරිම gaming mouse එක. ඒගොල්ලන්ට පේනවා මේක අතටම මාරම සුපිරි quality එකක් මේකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේක metal body එකක් වගේ තමයි තියෙන්නේ. මෙතෙන් T-Wolf කියලා logo එක ගහලා තියෙනවා. ඉතින් අපි මේකේ buttons ටික test කරලා බලමු. මාරම smooth විදිහට මේකේ scroll එක තියෙනවා. ඒගොල්ලෝ මෙතන අපිට buttons දෙකක් බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ මෙතන අපිට button එකක් බලා ගන්න තියෙනවා. ඉතින් මේකේ wire එක උනට USB එකක් තමයි තියෙන්නේ. ඉතින් මම දැන් මේක මගේ PC එකට plug කරගන්නවා. ඉතින් මම mouse එක මගේ PC එකට plug කරගත්තා. ඔයගලන්ට පේනවා mouse එකේ light එක වැඩ කරනවා. ඒ වගේම RGB lights තියෙනවා මේකේ. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මම ඔයගලන්ට දැන් lights ටික turn off කරලා පෙන්නන්නම් මේකේ lights කොහොමද කියලා. ඉතින් ඔයගලන්ට පේනවාද මම දැන් lights ටික turn off කරලා තියෙන්නේ. මේකේ lights කොහොමද කියලා ඔයගලන්ට පේනවා ඇති. ඔයගලන්ට පේනවා දැන් T-Wolf කියන එකෙත් ඒ වගේම මෙතන ඉස්සරහ වෙන පාටක් අපිට පාට මාරු වෙනකොට බලා ගන්න පුළුවන්. ඔයාලට වෙන මේක යූස් කරනකොට මේ වගේ තමයි තියෙන්නේ. සුපිරිම කලර්ස් තියෙන mouse එකක් මේක. මම හිතනවා ඔයගොල්ලෝ මේකේ lights කොහොමද කියලා දැක් ගන්න ඇති කියලා. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ මොනවද මේ ports වලින් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ port එක තමයි back වෙන port එක වගේ මේක තමයි අපි කරපඩේ ආ ඉස්සරහට කරන port එක. ඉතින් ඒ ports එක තමයි මේ පැත්තෙන් අපිට බලා ගන්න තියෙන්නේ. ඒ වගේ මේක තියෙන අපේ scroll එකේ speed එක වැඩි කරගන්න. ඉතින් මම දැන් ඔයගලන්ට මගේ PC එකට plug කරලා පෙන්නන්නම්. ඉතින් මම දැන් ඔයගලන්ට PC එක පෙන්නන්න මේ තියෙන mouse එක මම plug කරන් තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මෙතන cursor එක ගොඩක්ම smooth විදිහට run වෙනවා. ඉතින් මම මේ button එක එකපාරක් press කරොත් ඒකේ speed එක ඔන්න ආයෙ පාරක් press කරනවා. දැන් ඔයගලන්ට පේනවා speed එක අඩු වුණා. ඉතින් මෙහෙම ඔබනකොට මේකේ speed එක වැඩි වෙනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට example එකක් හැටියට මේක Google එකට ගිහලා පෙන්නනවා මේකේ back වෙන port එක ඒ වගේ ඒවා ටික. ඉතින් Google එක අපි නිකන් search කරගත්තොත් ChatGPT කියලා ඒගොල්ලන්ට පේනවා. දැන් no internet. ඒතකොට මෙතනින් අපි මෙන්න මේ button එක press කරාම එතනින් back වෙනවා. ඔයගොල්ලන්ට පේනවා. අපි දැන් මේ button එක ආයෙ press කරොත් ආයෙ එතනටම යනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඒක තමයි අපිට මේ mouse එක බලා ගන්න තියෙන special features ටික. ඉතින් මම හිතනවා මම අද ඔයගලන්ට අරගෙන ආපු වීඩියෝ එක හොඳයි කියලා. හොඳයි නම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like කරන්න. තවත් දවසක සුපිරිම වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම සුබ දවසක්.